සෝලර් පැනල් කියන්නේ ලොකු ආයෝජනයක්. ඉතින් මේක හරියටම බලාගන්නේ කොහොමද? අපි බලමු. සෝලර් සිස්ටම් එකක් ගන්නකොට හැමතැනම වගේ ඇහෙන කතාවක් තමයි මේ අවුරුදු 25ක වොරන්ටි එක. ඒත් මේ වගකීමෙන් ඇත්තටම මොනවද ආවරණය වෙන්නේ? මේක තේරුම් ගන්න එක හරිම වැදගත්. මෙතන තමයි වැදගත්ම දේ. මේක එකක් නෙවෙයි. එකිනෙකට වෙනස් වොරන්ටි වර්ග දෙකක් තියෙනවා. ගොඩක් වෙලාට කියන්නේ පර්ෆෝමන්ස් වොරන්ටි එක ගැන විතරයි. ඒ නිසා ප්‍රොඩක්ට් වොරන්ටි එක ගැනත් අනිවාර්යෙන් අහන්න. මොකද ඇත්ත කතාව තමයි ඕනම සෝලර් පැනල් එකක බලය කාලයත් එක්ක ටික ටික අඩු වෙනවා. හැබැයි පුදුම හිතෙන විදියට ලොකුම බලහානිය වෙන්නේ පද්ධතිය හයි කරපු පළවෙනි අවුරුද්දෙමයි. පළවෙනි අවුරුද්දෙන් පස්සේ ඊළඟ හැම අවුරුද්දකම බලය තව පොඩ අඩු වෙවි යනවා. ඕ පුළුවන්. පොඩි වැරද්දකිනුනත් මේ වටිනා වොරන්ටි එක සම්පූර්ණයෙන්ම නැති වෙන්න ඉඩ තියෙනවා. පැනල් උඩ ඇවිදින එක වගේ දේවල් නිසා ඇසට නොපෙනෙන මයික්‍රෝ ක්‍රැක්ස් ඇති වෙනවා. මේවට වොරන්ටි ලැබෙන්නේ නැහැ. ඉතින් කොහොමද මේ ප්‍රශ්නේ වෙන්න කලින් දැනගන්නේ? බලමු පළවෙනි පියවර මොකක්ද කියලා. මුලින්ම තමන්ගේ ඉන්වර්ටර් ඇප් එක නිතරම බලන්න. දත්තවල අඩුවක් තියෙනවද කියලා හොයන්න. මේක හරියට සිස්ටම් එකේ හෙල්ත් රිපෝට් එක වගේ. ප්‍රශ්නයක් එන්න කලින්ම අල්ලගන්න පුළුවන්. හැබැයි දත්ත වලින් විතරක් හොයාගන්න බැරි ඇසට කොහෙත්ම පේන්නේ නැති භයානක දේත් තියෙනවා. මේවට කියන්නේ හොට්ස්පොට් කියලා. මේවා නිසා කාර්යක්ෂමතාව අඩු වෙනවා, ගිනි අනතුරු පවා වෙන්න පුළුවන්. ඉතින් මේවා හොයාගන්න නම් වෘත්තීය මට්ටමේ තර්මල් පරීක්ෂණයක් කරන්නම වෙනවා. අවුරුද්දකට වතාවක් මේ පරීක්ෂණය කරන එක ආයෝජනය ආරක්ෂා කරගන්න හොඳම ක්‍රමයක්. ඒ කියන්නේ වොරන්ටි එක ගැනම බලාගෙන ඉන්නේ නැතුව පද්ධතිය ගැන විමසිල්ලෙන් ඉන්න එක තමයි වැදගත්. ඉතින් ප්‍රශ්නය තමයි Tamanගේ පද්ධතියේ මේ වගේ ඇසට නොපෙනෙන දෝෂ තියෙනවද කියලා කොහොමද හරියටම දැනගන්නේ?